මේ තියෙන්නේ ගොඩනැගිල්ලක ස්ලැබ් එකක්. ඉතින් අද අපි රෑ එළි වෙනකම් මේ ස්ලැබ් එක උඩ සර්වයිව් වෙන්න හදන්නේ. ගයිස් ඉතින් ඔයාලා මේ ස්ලැබ් එක හිතන තරම් පොඩි ස්ලැබ් එකක් නන් නෙමෙයි යාළුවනේ. පට්ටම ලොකු ස්ලැබ් එකක්. ඉතින් බලාගෙන ඉන්න මට මේකේ ගොඩාක් චැලෙන්ජස් කරන්න තියෙනවා. ජනරේටර් එන ගයිස් ඉතින් අපි දෙන්නට මේකෙදි කරන්න ටාස්ක් තුනක් තියෙනවා. ඉතින් ඒකේ පළවෙනි එක තමයි අපිට අද මේකේ එළි වෙනකන් ඉන්න තැනක් හොයාගන්න එක. ඉතින් ඒක හොයාගන්න තමයි දැන් හදන්නේ. ඉතින් ගයිස් දැන් අපිට ඉන්න තැනක් තමයි හොයාගන්න ඕනේ. එවන තැනක් හොයාගත්තා නම් හරි ඉන්න. නැත්තම් කට්ට අවුවයි. ඔයාලට පේනවා අර පැත්තේ කන්දක් ඉන්නවා. දැන් අපි අවසානයේ නිකන් ඉන්නවා. මේකේ චැලෙන්ජස් තව ගොඩක් කරන්න තියෙනවා. මට මාරාන්තික චැලෙන්ජ් එකක් කරන්න තියෙනවා. හෙවන තින් තැනක් තමයි අපි ඉන්න හදන්නේ. අන්න අතන නම් හොඳයි අපිට ඉන්න. අර පේන නැතර හෙවන තියෙනවා. එතන තමයි ඉන්න යන්නේ. ඉතින් අපිට ඉන්න දැන නම් හොයාගත්තද මේ අවුව නවුව අපි ට්‍රයිපොඩ් එක කැඩලා තින්නේ මේ ඒකේ මැද බටේ නෑ අර කැඩලා තින්නේ එකේ කැල්ල. ඔව් මේ අපි මල්ලි හැම ඉන්නවා. ඉතින් බෑග් එකේ ගෙනල්ලා තින්නේ බඩු අනම්මනම් සෙට් එකම වතුර බෝතල් මේ මොනවද ගෙනල්ලා තියෙන බෑග් එකේ පෙන්නන්නකෝ අපිට. අරින් ඉක්මනට අරින් දැන් අපි පැය 10ක් ඉන්න ඕනේ යාළුවනේ. අන්තිම වෙනකම් බලාගෙන ඉන්න මේකේ ගොඩක් දේවල් කරන්න තියෙන අම්මට සිට පර්ස් එකක් ගෙනල්ලා ඉනි පෙට්ටියක් ගෙනල්ලා. ගයිස් මේ පේනවනේ ඔයාලට මේ ස්ලැබ් එකේ ලොකු හරි දාදු උච්චයක් ගෙනල්ලා දිනවා. දැන් වෙලාව වලට වෙන්නනම් මම දැන් හරියටම වෙලාව 9:08යි. වතුර බෝතලයක් ගෙනල්ලා දිනවා කොල්ල. ඉච්චරේ දෙනවා. කෑමයක් ගෙනල්ලා නෑ. බෝලෙකුත් ගෙනල්ලා අද බෝලස් සෙල්ලම් කරනවා. අවසාන වෙනකම් බලාගෙන ඉන්න මේ වහලින් නගින්න වෙයි අපිට. යාළුවනේ දැන් අපිට ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මේ පැත්තේ අපේ තව ස්ලැබ් එකක් තියෙනවා ඔයාලට පේනවා. ඒකටත් අපි යනවා පැය දෙකක් විතර ගියාට පස්සේ. එහෙනම් අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. මම කලින් කිව්වත් වගේ මේ බොනවද වතුර? හොඳ වතුරයක් ඈ. බොනවා නම් බොන්න ඉතින්. මේ අයියට මෙතන තියෙන ගස්ට අතෙන්ද වීක් කරා. කොහෙටද? අර අතන මේ ගහට වදින්න ගහන්න කියලා තමයි මේ පළවෙනි චැලෙන්ජ් එක තියෙන්නේ. මේ තව දෙයක් කියන්නනේ යාළුවනේ මේ රිලව් වෙනවා වැඩි මේ පැත්තට රිලව් වෙනවා. ගොඩක් ඉන්නවා මේ පේනවනේ මේ තනිකර පල්ලෙහා කැලේ තියෙන්නේ මේ තමයි මේ ස්ලැබ් එක. මේ රිලව්ට් එහෙම ගෙනල්ලා තියෙන හස්කුරක් එකක් අර විදලා යන එක. ඔන්න මේ ගල ගහන අර මේ ගහට වදින්න කියලා කියන්නේ. තල්ම වැදුන්නේ නැහැ. අම්මට පිටේවනාව යාළුවෝ ටික. මේ දැන් අන්තිමට චූටි ගලා. හරි ඒක වැදුනා. ඒ චැලෙන්ජ් එක දුන්නු. ඒකත් වැදුනා. ඒක වැදුන්නේ නැහැ. ඒකත් වැදුනා. ඒකත් වැදුනා. ඒක වැදුනා. යාළුවනේ පහෙන් තුනක්. යාළුවනේ මේ අවුවයි ඇත්තටම කිව්වොත් පේන අවුවේ ඉන්න තනිකර දැන් වතුර තිබහයි. දැන් පැය කීයක් ගිහිල්ලා චූටි? අපි කීයද දාවේ? එන්න බලන්න. පැය 3ක් ගිහිල්ලා යාළුවනේ. පැය 10ක් තියා පැය 5ක්වත් ඉන්න පුළුවන් ඉතින් අපිට මේ කට්ටව්වේ. ඉතින් ගයිස් දැන් අපිට කිව්වා අපේ පළවෙනි ටස්ක් එක ඉවරයි. තැනක් හොයාගත්තා. දැන් අපි වතුර බිව්වා. දැන් අපිට තියෙන්නේ මං කිව්වා චැලෙන්ජස් 3ක් කරන්න. ඒ කියන්නේ අපිට තිබ්බා මාරාන්තික චැලෙන්ජ් එකක් එහෙම කරන්න තිබ්බනේ. ඒකත් දැන් කරන්න යන්නේ. එහෙනම් බලාගෙන ඉන්න අවසාන වෙනකන්. තව චැලෙන්ජස් දෙකකුත් කරන්න තියෙනවා. ඒතකොට ඔක්කොම චැලෙන්ජස් 3ක් කරන්න තියෙනවා. එහෙනම් තව පළවෙනි චැලෙන්ජ් එක අපි කරමු. හරි යාළුවනේ දැන් අපි පළවෙනි චැලෙන්ජ් එක කරා. දැන් අපිට තියෙන අපේ කිව්ව මාරාන්තික චැලෙන්ජ් එක කරන්න. එහෙනම් ඒක අවසන් දැන් එන්න දැන් බලන්න. දැන් පුන පුනා බලා සිටි. ඒක තමයි දැන් අපි කරන්න යන්නේ.
දැන් දැන් පයින් යන්නේ මෙතනින් තියෙන හිඩසක් එකකට වැටුනොත් එහෙම මැරෙනවා. බලාගෙන දැක්කනේ මෙතනින් ආයෙ වැටුනොත් එහෙම ඉතින් ඉවරයට කොට කුඩු වෙනවා. දැන් මේක දිගෙත් යන්න අපිට චැලෙන්ජ් එක තියෙනවා. යනවා රෙට් යනවා. ගයිස් ඉතින් මේ පේනවනේ අපි පල්ලෙහා තට්ටුව මේ උඩ තට්ටුව ඉන්නේ. මේ හෙන්න උසයි දැන් මෙතනින් පල්ලෙහාට වැටුනොත් ඉතින් මැරෙනවා. ඉතින් මේ පැත්තේ ස්ලැබ් එකේ ඉඳන් එහා පැත්තේ ස්ලැබ් එකට යන්න ඕනේ, පයින්න ඕනේ. ඒක තමයි මේ මම කරන මාරාන්තික චැලෙන්ජ් එක. යාළුවනේ මේ පේනවනේ. ඒ උඩින් පයින් යන්නේ අපි. වැටුනොත් ඉවරයි. මම කිව්වා ඔයාට පාරේ නටන්න මම ගිටාර් ගහනවා ලස්සන බයිලා කියනවා යෝ මල්ලි මෙහෙම බ්‍රෝ මට මෙහෙම පේනවා මලමිනි නැගිටලා I'm not gonna be here. කැවිලාලෝනේ ගණන් ගන්නවා. පැය 4ක් ගියා කිව්වම දැන් මොනවද කරන්නේ අපිට දැන් කණ්ඩත් නැහැ බඩගින් ඉන්නේ. මොකෝ කරන්නේ දැන් ඉන්නත් බෑ මේක යවුවා අහින අවුවයි. පේනවනේ මේ කට අවුවේ ඉන්නේ ඉතින් රත් වෙලා තියෙන්නේ. එමනේ ඉතින් මෙතන අපේ අර හිටපු තැනයි විතරයි. අපි දැන් තිබ්බේවත් වැඩක් නැහැ. දැන් අපි තව එකක් නිකන් කම්මැලි කමට කරමු රූබික් කැටේ හදන එක. මේ හලෝ කරන්න. මේක හැදෙන්නේ නැද්ද කියලා. හරි යාළුවනේ මේක හැදුවා. ඒ චැලෙන්ජ් එක ඉවරයි. Emotional, damn it! මේ අපිට මේ චැලෙන්ජ් එක කරගන්න බැරි වුණා. පැය 5 ඉන්න පුළුවන්.